ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සාර්ථක ලෙස පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කරනවා. 2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 28ක විස්තීර්ණ මුදල් පහසුකමට අදාළ ගිවිසුම් අඩක් සාර්ථක වීම කර ඇති අතර මේ මොහොතේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරීත්වයේ තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනු බවයි සඳහන් වන්නේ. මෙම හමුව අතරතුර 2022 වසරේ මුහුණ දුන් ව්‍යසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතවේදීත්වය පළ කර ආර්ථික ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම, සර්ව ආර්ථික ස්ථායීතාවයේ ශක්තිමත් කිරීම, අවදානමට ලක්ව ඇති කණ්ඩායම් වලට සහාය වීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ගෝලීය ආර්ථිකය අවිනිශ්චිතතාව මැදයේ ශ්‍රී ලංකා ආර්ථිකය දරා ගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා මෙම අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.